ගමේ හොඳ කවිකාරයෝ ඉන්නවා අපි දන්නේ නැති උනාට. ඔයාලා ඉතින් ඒව අත දෙන්නේ නැහැ නේ ඒගොල්ලන් ඉදිරියට යන්න. ඉතින් මං අද ආපු දවසේ මට හිතුණා ඔයාලා ගමෙමුත් හොඳ කවිකාරයෙක් ඉන්නවා කියලා මට නිකන් පොඩි ආරංචියක් ආවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාලගේ ගමේම ඉන්න අපේ ඔබ කවුරුත් දන්න ඉන්දික මහත්තයානේ අපේ ඉන්දික මල්ලේ ඉන්දික මල්ලිටත් ආසයිලු අද දවසේ මේ විරිදු කියන්න. ඉතින් කොච්චර දෙයක්ද නේද? මට මේ දවස් ටිකේ ආරාධනා සෑහෙන්න හම්බුණා. මං කලින් හම්බුණා නම් යවනවා කොහෙට හරි. ඉතින් මම මේ විහාරස්ථානයේ වැඩ කටයුතු අපේ මේ හාමුදුරුවන් වහන්සේ මට කලින්ම දැනුම් දුන්නා කොහෙවත් බාර ගන්න එහෙම එපා. අපේ වැඩේ කරන්න ඕන කියලා. මේ ඊයේ කතා කරා අර උඩ හන්දියේ තියෙන පන්සලෙමුත් කෝල් එකක් දීලා ඇහුවා අයියා හෙට එන්න පුළුවන්ද අපේ සල්පිල කරන්න කියලා. ඉතින් ඒ සියලු කටයුතු පසෙක දාලා අද දවසේ ආවා. ඉතින් අපි ඉන්දික මල්ලිට දෙන්න හැමෝම හොඳ අත්පොළ සන්නාදයක් ඔයාලා ගමෙන්ම ඇවිල්ලා නේද? ඔව් ඉන්දික මල්ලිට මම ආරාධනා කරනවා ඔබ වෙනුවෙන් විරිදු සුරුවල් කීපයක් රසබර විදියට අද දවසේ ඔබ ඉදිරියේ කියන්න දෙන්න කියලා. වැඩ සිටින ගෞරවනීය මා සංඝරත්නයන් අවසරයි පැමිණ සිටින ඔබ සමගින් අවසරයි විනාඩි 5කට මගේ පොඩි වින්දුවක් තියෙනවා අහලා බලන්න රණවිරෝගණිය මෙදික් කියන්නේ අවසපෑවෙලා අද දින ගෙදරට යන්න අටවෙනුවෙන් දිවිදුන්නේ සොයුරගේ ගුණමෙන් නිම වෙලා යනවා වසරතියක අතීතයට මම ඔබ අරගෙන යනවා සටන් කරලා අල්ලගත් දෙරණ මඩුව කවුද අපිට අයිමි කරේ හිරනරසන් කොම්බ කඩුව මතකද කොටියෝ කෑවා දවසක ලුණු නැති පරිම්බු සිංහ කොල්ලෝ අල්ලගත්ත නොදියව පොද කොට එරිම්බු මතකද මුළු ලංකාවම එකම දවසකදී හැඬුවා අරන්තලා කඩු පාරින් නිමිවරු තොටියෝ කැපුවා විදුනි ඇන්දට ඒ දුක දැනුණද අහසියුරට ලේ හැලුනව බුදු හිමියනි මොන පාටද මතකද අපේ අම්මලා එක ඇන්දෙන් පෙරපත් දෙදුවා වතු අම්මා ඉදිරි පිට මගෙල දරුවගේ ගෙල්ල කැපුවා මංකඩ යුද පිටියට දිවි දුන්නන විරුවානනි බුල්ඩෝසර යකට දැම්ම මතකද හසලක ගාමිනී අලි මංකඩ යුද පිටියම කළු කොටියගේ රජදානය